අයිබෝවන් අද අපි පැමිණ සිටින්නේ ගම්පල යුගයේ එනම් 14 වෙනි සියවසේ තවත් විදිහකට කියනවා නම් ක්‍රිස්තු වර්ෂ 1344 තරම් ඈත අතීතයට දිව යන පිළිමිතලාවේ පිහිටි ගඩ්ලාදෙණිය රජමහා විහාරයට. මේ රජමහා විහාරයේ වැඳ පුදා ගැනීමේදී නැරඹීමට පැමිණීමේදී අපිට සුවිශේෂී අංග රාශියක් තියෙනවා. විශේෂයෙන් මෙහි තියෙන ගෘහ නිර්මාණ ශිල්පය හින්දු බෞද්ධ ආගම්වල තියෙන සම්මිශ්‍රණය මොනවට විදහාපාන අවස්ථාවක්. ඒ වගේම මෙහි තියෙන ත්‍රිත්ව කුළුණු ගලින් කැටයම් කරලා ඉතාමත්ම අලංකාර විදියට නිර්මාණය කර තිබීම, මනං කල්පිත රූපයක් වන ගජසිංහ රූපය, ඒ වගේම සෙල්ලිපි සහ සුවිශේෂී වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වගේම සතරවරන් දෙවියන් පිරිවරා සිටින සක්දෙවිඳු නිර්මාණය වෙන ආකාරයේ තියෙන චෛත්‍ය රාජානන් වහන්සේලා නැරඹීමට ඔබ පැමිණෙනවා නම් අනිවාර්යෙන් කලසි ඉන්ටර්නැෂනල් ටුවර්ස් සමග සම්බන්ධ වන්නට අමතක කරන්නට එපා. මොකද ඊට හේතුව මා මේ කියූ කතාවලට අමතරව යටගිය නොයෙකුත් කතා ජනප්‍රවාද අසා දැනගනිමින් ඉතාමත්ම මතකයේ හිටෙන ලස්සන සංචාරයක් කිරීම සඳහා අනිවාර්යෙන් අප සමග සම්බන්ධ වන්න.